slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up. හලෝ ගයිස් කොහොමද ඉතින් ඔයාලට ඉතින් අවුරුදු එකමාරක විතර කාලයකට පස්සේ ඔන්න ආපහු වීඩියෝ එකක් අරන් අපි ඔයාලා හම්බෙන්නේ. ඉතින් වීඩියෝ එකේ මුලදීම දකින්න ඇති කොහෙද යන්නේ කියලා. යමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපි යන්නේ 12 පාර. ඉතින් වැඩ ගොඩාක් අස්සේ වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. ඉතින් කියන්න දේවල් නම් ගොඩයි. අපි ඒ කතා පැත්ත කරලා අපි බලමු අපි මේ යන තැනට යන්න. ඉතින් උග කාලයකට පස්සේ හිතුණා පොඩ්ඩක් රිලැක්ස් වෙන්නත් එක්ක කියලා අපි දාගත්ත පොඩි රෝඩ් ට්‍රිප් එකක්. අපි හිතුවට වැඩිය වෙනස් වුණා ගමන. කොහොමාරි දේ 6ට විතර යන්න පටන් ගත්ත ගමන ඒත් යන්න පරක් වුණා 7 විතර වුණා. අපි යන්නේ දේදුගල හරහා 12 වාගේ. එතකොට අපි දේදුගලට යන්නේ ඌවඩ කිරිඳිවැලට ගිහිල්ලා කිරිඳිවැලෙන් ඌරපොළ හරහා රුවන්වැල්ලට ගිහිල්ලා රුවන්වැල්ලෙන් ඊට පස්සේ එහෙන් තමයි අපි දේදුගලට යන්න බලාගෙන හිටියේ. ඒක වෙනස් වුණේ කොහොමද? එනකොට එන පාර තමයි වෙනස් වුණේ. එනකොටත් එන්න හිටියේ ඒ පැත්තෙන් කිරිඳිවැල පැත්තෙන් නැතුව අවිස්සාවේලි පැත්තෙන්. ඔයාලටම බලා ගන්න හම්බෙයි. බලා ගන්න නෙමෙයි මම කියන්නම්. ඉතින් guys 12 පාගේ යනකොට අපිට දේදුගල හරියට මුලින්ම හම්බෙන්නේ රිකිලියැල්ල. රිකිලියැල්ලේ ඔයාලට මේ වීඩියෝ එකේ නැහැ. ඒත් මම ඔයාලට ඒකේ වීඩියෝස් ටිකක් දාන්න ෂෝට් වල ඒවත් බලන්න. එතකොට ඊළඟට හම්බෙන ඇල්ල තමයි නලගන ඇල්ල. ඔයාලට දැන් මේ පේන්නේ නලගන ඇල්ල. අපි එතන ටික වෙලාවක් හිටියා. يعني කිසිම දැන ලොකු වෙලාවක් ඉන්න බලාපොරොත්තුවකින් ගිය ගමනක් නෙමෙයි. සාමාන්‍යයෙන් හවස් වෙනකොට ගෙදර එන්න බලාගෙන ආතල්ලේ රෝඩ් ට්‍රිප් එකක් තමයි අපි ප්ලෑන් කරගෙන හිටියේ. ඒක ටිකක් වෙනස් වුණා. පොඩ්ඩක් වෙනස් වුණා. ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් අපි යමු ඉස්සරහට නේ. ඉතින් අපි නලගන ඇල්ලෙන් එළියට ඇවිල්ලා අපි දිගටම අපේ ගමන යන්න පටන් ගත්තා. ඉතින් අපි මේ ඉන්නේ දැන් මේ වේදුගල ඉඳන් 12 පාගට යන පාරේ. දැන් බොහොම ටික දුරයි තියෙන්නේ. මේ අතරමඟත් ඔයාලට ඇල්ලක් හම්බෙනවා. ඒකේ වීඩියෝස් මේකේ නැහැ. ඒකේ තියෙන්නේ ෂෝට්ස් වීඩියෝ වල තියෙනවා. ඒක බලන්න ලස්සන දේවල් ගොඩක් තියෙනවා ඒ උනාට. මොකද අපි යන්න නොහිතපු තැනකට යනවා. ඉතින් ප්ලෑන් එකේ කොහෙවත් තිබ්බේ නැහැ යනවා කියලා. ඒත් ගියා. ඔයාලා මේක ඉවර වෙනකම් බලන් හිටියොත් තමයි අපි කොහෙද යන්නේ මොනවද කරන්නේ කොහොම දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් වීඩියෝ එක එක්ක එකතු වෙලාම ඉන්න ඕනේ.
ඉතින් අපි මෙතන පොඩ්ඩක් නැවතුණා වටපිටාව ලස්සන බලලා යන්න. පොඩ්ඩ ඉඩකඩකුත් තිබ්බ නැවතිලා බලන්න. ඉතින් බලන්නකො කොච්චර ලස්සනද කියලා ඉතින්. වංගු පාරවල් කොල්ල පාට විතරක් පිරුණු පැති. හරි ලස්සනයි. ඉතින් ඔයාලා මේ දකින්නේ ලංකාවේ තියෙන ලස්සනම පාරවල් වලින් එකක්. තේදුගල දොළොස්පාද පාරේ තියෙන මේ කොටස. ඉතින් අහන්න දෙයක් නැහැ. අප පොඩ්ඩක් දවල් වෙලා හින්දා තමයි ඔයාලට ඒ ලස්සන හරියටම බලා ගන්න විදියක් නැත්තේ. එහෙම නැත්තම් මේ තියෙන්නේ ලංකාවේ තියෙන ලස්සනම පාරවල් වලින් එකක්. මේක තියෙන්නේ පළම්පිටිය view point එකෙන් පස්සේ. ඉතින් පළම්පිටිය view point එක අපි නැවතුනේ නැහැ. නැවතුවා. එතන වීඩියෝ කරේ නැහැ. අපි එතනින් ඉස්සරහට කෙලින්ම ගියා. ඔය හරියට වෙද්දී අපි plan change වෙලා තිබ්බ හින්දා අපි ගොඩාක් වෙලා ඉන්න හිතුවේ නැහැ මේ පළම්පිටිය view point එකේ. ඉතින් අනික ටිකක් දවල් වෙලා තිබ්බේ. අපි මේ හරියෙන් ගිහිල්ලා අපි බලමු පොඩ්ඩක් ඉන්නකෝ ඔයගොල්ලෝ. අපේ වෙනස් වුණු දේවල් ඔයගොල්ලන්ට දැනගන්න හම්බෙයි. ඉතින් මේ තියෙන්නේ අපේ ප්ලෑන් වෙනස් වෙච්ච තැන කබරගල. අපි ගෙදරින් එනකොට නම් හිතාගෙන ආවෙම නෑ කබරගල නගිනවා කියලා. මොකද අපි හිතන් ආවේ රවුමක් ගහලෙමු කියලා. තෙල් ටිකක් පුච්චලා හැම රවුමක් ගහලෙමු කියලා. කිසිම අදහසක් තිබ්බේ නෑ කබරගල නගින්න. ඒත් ආවට පස්සේ හිතුණා ඉතින් මේකත් ගිහිල්ලාම ගියා නම් හොඳයි නේ කියලා. ඉතින් මේ තියෙන්නේ කබරගලට යන පාර. එතකොට ඔතනට එන්න කලින් අපිට පොඩි ප්‍රශ්න වගේක් වුණා. මේ යන්නේ එයා දන්නවා වගේ යනවා. වැරදි පාරක් යන්නේ. එයා දන්නවා වගේ යනවා. ඕම පොඩ්ඩක් ගිය දැන් එයාවත් අල්ලගෙන ආපහු එන්න ඕනේ හරි පාරට. ඉතින් ඒ පාර ගැනත් ඔයාලට මෙතෙන් දාන්න. මොකද මැප් එකේ දාන් આવොත් ඔයගලන්ට අනිවාර්යෙන් වරදිනවා පාර. මැප් එකේ තියෙන පාර නෙමෙයි යන්න පුළුවන් පාර. එතකොට ඔයාලට අවශ්‍ය කැම්පින් කරනවා නම් කැම්පින් බඩු ඔක්කොම ගන්න පුළුවන් තැන් තියෙනවා පහළ. ඉතින් ඒ ඔක්කොම මම තව ඉස්සරහට කියන්නම්. ඔව් දැන් යාවත් අරගෙන දැන් අපි මේ හරි පාරේ යනවා.
ඉතින් ඉස්සරහට ඉන්න වීඩියෝ එකේ මම කියන්න හරියටම කොහෙන්ද යන්න ඕනේ කොහොමද යන්න ඕනේ කියලා. ඔයාලා දැන්ට මේක බලාගෙන යන්න. ඔයාලට මේ පාර මම හරියටම පෙන්වන්නම් කොහොමද යන්නේ. එහෙම කියන එක. ඉස්සරහට යන්කෝ වීඩියෝ එක. ඉතින් ඔයාලට පේනවා ඇති අපි අර කැලෑව වගේ තැනින් එළියට ඇවිල්ලා දැන් මේ ඕපන් ඒරියා එක තමයි උඩට යන්නේ. මේ හරියට ටිකක් හොඳට පේනවා ෆස්ට් පීක් එක. ටිකක් අමාරුයි ඉතින් ගල් දිගේ උඩට නගින්න තියෙන්නේ. සැන්සර් වටේ පෙන්නන්න හරිම ලස්සනයි මේ හරිය. පුදුම ලස්සනක් තියෙන්නේ. ඈත එහෙම ලස්සනට පේනවා. ඉතින් අපි උඩට ගිහිල්ලා ඊටු ටික කතා කරමු. ඉතින් ඔයාලට පේන විදිහටම අපි දැන් මේ ෆස්ට් පීක් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් තව උඩට යන්න තියෙනවා. ඒත් අපිට උඩට යන්න බැරි වුණා හේතුව මේ වෙලාවේ ටිකක් වහිනවා. ලිස්සනවා වගේ ප්‍රශ්නත් එක්ක අපිට යන්න බැරි වුණා උඩට. මේ වෙලාවේ මේ හරි කැම්ප් කරන්නක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ඉතින් මාරු ඒක බලමු. ඉස්සරහට කැම්පින් වීඩියෝ එකකුත් දාන්න. කොහොමරි අපි මෙතන ඉඳන් ආපහු පහළට එන්න තීරණය කළා. මොකද වැස්සත් එක්ක අමාරුයි. පහළට එන එකත් ලේසි වුන්නේ නැහැ. කොහොමද පොල් පස් තියෙන්නේ ලිස්සනවා ඒත් එක්ක. ඉතින් අපි ආපහු මෙතන ඉඳන් පහළට එන්න තමයි තීරණය කළේ. ඉතින් ෆස්ට් පීක් එකෙන් පහළට බහින්න අපිට ටිකක් වෙලා ගියා. මොකද ටිකක් වැස්සා පාරලි පස්නේ තියෙන ඒවා ලිස්සනවා.
ඉතින් හිමින් සැර බහින්න ටිකක් වෙලා ගියා. ඉතින් අපි මේ කබරගල ඉඳන් ආයි ප්‍රධාන පාරට යන පාරේ ඉන්නේ. ඉතින් ඔයාලා මේක මම දැන් කියන්නම්. ඔයාලා මැප් එක දාගෙන ආවොත් මෙතනට හැරෙන්න හුඟක් කලින් පාරක තමයි මැප් එකේ පෙන්නන්නේ. එතන ඉන්න කාගෙන් හරි අහුවොත් කියයි. ඒ නැත්නම් ඔයාලට මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. පල්ලෙහා තියෙන කෝවිලක් පිට්ටනියක් එක. එතනින් උඩට තමයි එන්න ඕනේ. තව පාරක් තියනවලු කොහෙද කියන්න මන් දන්නේ නැහැ. මං ගියේ නැහැ ඒ පැත්තට. කබරගලට නගිද්දි තව කට්ටියක් වෙන පාරකින් නැගලා තිබ්බා. ඒක හරියටම දන්නේ නැහැ කොහෙද කියන්න. හැබැයි ඔයාට ලේසිම පාර තමයි දේදුවල පහු කරගෙන ටික ඉස්සරහට යන කිලෝමීටර් 8ක් විතර එනකොට කහ පාට වගේ කාපු කෝවිලක් තියෙනවා. එහා පැත්තේ ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. එතනින් මෙන්න ගල්වල පාරේ උඩට එන්න තියෙන මේ මෙතන දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තැන. ඉතින් වටපිටාව හරිම ලස්සනයි. වැහි පොදෙත් එක්ක එන්වයරන්මන්ට් එකත් එක්ක මාරම පට්ට ෆීලිං එකක් තියෙන්නේ. මේ තමයි අපි යන්න නොහිතපු ගමන. හරි නම් මේ වෙලාවට අපි පහගයක් ආපහු ගිහිල්ලා තියෙන්න ඕනේ. ඒත් අපි යන්නේ නැතුව මෙහෙ එන්න තීරණය කළා. ඒ එක්ස්පීරියන්ස් එක ගමු කියන්නේ. ඕන් දැන් මේ තියෙන්නේ මේ මං කියව කෝවිල. එහා පැත්තේ තියෙන ග්‍රවුන්ඩ් එක. මෙන්න මෙතෙන් තමයි ඔයගොල්ලෝ උඩට එන්න ඕනේ. මේ මෙතන හොඳට බලා ගන්න. ඉතින් අපි එන්න හිතන් හිටියේ මම ඔයගලන්ට වීඩියෝ එක මුලින්ම කිව්වනේ. අපි එන්න හිතන් හිටියේ ආපහු රුවන්වැල්ලට ඇවිල්ලා විස්සාවෙල්ලේ. ඊට පස්සේ දේදුගල හරියදී ඕක වෙනස් වුණා. කිතුල්ගලට ගිහිල්ලා කිතුල්ගලින් ආපහු වෙනවා කියලා. ඊට පස්සේ කබරගල හරියට ආවම ඒක ආපහු වෙනස් වුණා. අපි හිතුවා මේ අනේකේ ඔන්න ගම්පල පැත්තෙන් රවුමක් දාගෙන ඉමින්සරේ කයියක් ගහගෙන එනවා කියලා. ඉතින් මෙයන්නේ ගම්පල පැත්තට යන්න පාරට යන්නේ. කබරගලින් මේ පාරට දාලා සාමාන්‍ය කිලෝමීටර් 2කමාරක් වගේ ගියන් පස්සේ ඔයාලට හම්බ වෙනවා ටී එකක්. එතනින් ඔයාලට පුළුවන් ගම්පල පැත්තට අනිත් පැත්තට හැරෙන්න. අන්ට කියන්න ඕනේ. සුළි කුණාටුව ගැන ඔක්කොම දන්නවා. ඒකේ සමහර බලපෑම් තාමත් තියෙනවා. කියන්නේ තාමත් වටපිටාවේ සුද්ධ කරපු නැත්නම් තියෙනවා. ඒ ලස්සන දැන් සමහර ඒවා දැන් නැති වෙලා තියෙනවා. ඒකට අවුලක් නැහැ. මේ තියෙන්නේ මම අර කියපු ටී එක. ඉතින් එන්නේ මේක වයි එක. අපි දැන් මේ ගෙදර යන ගමන් ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් අන්තිම වෙනකම් බලන් හිටිය ඔයාලට ස්තුතියි කියන ගමන් අනිවාර්යෙන් subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න. මොකද මම වීඩියෝ එකක් දාපු ගමන් එතකොට ඔයාලට බලන්න පුළුවන් වෙයි. මෙතනින් එහාට බොහෝ දුරට එක දිගට මම කලිනුත් මේක කියලා තියෙන ඒකට උනේ නැති වුණාට බොහෝ දුරට එක දිගට වීඩියෝ වැටෙයි. ඒ කියන්නේ මාසයකට දෙකකට සැරයක් අනිවාර්යෙන් වීඩියෝ එකක් වැටෙයි. එනතත් මාස පුරා වලට ෂෝට් වීඩියෝස් වැටෙයි. එහෙනම් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.